කවුරු නොවේද ආසා සියල්ලද කුවිලස කුණු කුඩෙන් බෙල්ලදම කුඩු බේගල් ඇද බානා පිසමු පිසමු පිස්සු පෝසමු පිසමු පිසමු පිස්සු පෝසමු අකුසකින් නිවන නියා කට බලියන් ඉන්න එක මියා කටට වැටුණු මහසිල් ගස්සේමා මම වාසිය ලැබෙන තුරා මුරු මුරු ගහගෙන දිගග නිව බෙරේ යන වෙනිලා පිසමු පිසමු පිස්සු පෝසමු පිසමු පිසමු පිස්සු පෝසමු පිසමු පිසමු පිස්සු පෝසමු පිසමු පිසමු පිස්සු පෝසමු right අපි යනවා දැන් අපේ මිතුරුනි අවුරුදු 20කට 22කට පැරණි ගීතයක් ඔයාලා අතරට ගේන්න. ඉතින් පරණ දේවල් පරණ වෙන්න තමයි ඒකේ වටිනාකම වැඩි වෙන්නේ. ඒ නිසා වටිනා කරන හින්දි ගීතය ඔයාලා අතරට අරන් එනවා අපේ නීරෝ සහ මාලන්. මෙන්න ගීතය අපි යහමු මේ විදියට අමාලි ප්‍රධාන ස්ටාර් ඩාන්සර්ස්ලාත් එක්ක බලමු ඔයාලා සියලු දෙනා එක්ක. रेशम का लहंगा मेरा रेशम का लहंगा लहंगा है महंगा मेरा लहंगा है महंगा लहंगा उठा के चलो घूंघट गिरा के चलो क्या क्या बचा के चलो क्या करूं क्या करूं कोई इधर को खींचे कोई उधर को खींचे क्या
लड़का हो तेरा जैसा आए मसाफिर कैसा क्या करूं क्या करूं हाय बेगम बहार बासम किस काम का बासम बहार बेगम किस काम की तेरी मर्जी तू जाने मेरी मर्जी मैं जानूं तेरे जवानी तेरे क्या करूं क्या करूं चोली के पीछे क्या है चोली के पीछे क्या है चोली के पीछे चुनरी के नीचे क्या है चुनरी के नीचे हो सोली में दिल है मेरा चुनरी में दिल है मेरा सोली में दिल है मेरा चुनरी में दिल है मेरा ये दिल में दूंगी मेरे क्या करूं क्या करूं सोली में दिल है मेरा चुनरी में दिल है मेरा सोली में दिल है मेरा चुनरी में दिल है मेरा चोली में दिल है मेरा चुनरी में दिल है मेरा चोली में दिल है मेरा चोली में दिल है मेरा चोली में दिल है मेरा चुनरी में दिल है मेरा चोली में दिल है मेरा चुनरी में दिल है मेरा කල්නායක පැරණි චිත්‍රපට අතීතයට ඔබේ හිත අරගෙන ගිහිල්ලා සලරු රැඟුම් මැව්ව අමාලිවිත් ස්ටාර් ඩාන්සර්ස් රංගන බාලිකාව ගීතය ගායනා කරපු අපේ උදාන ශ්‍රීමාල් උදාන ඒකම නීරෝ ඒකම මාලන් ආදරේ මතක් කරන ආදරේ පුළුවන් අප්පුඩියක් දෙන්න ආදරේට අනතුරුව දිවයිනේ චනකාන්ත චනප්පී කලාකරුවන් කැඳවන්නට විනාඩි 5ක ඉල්ලීමක් ඉල්ලනවා මේ ඉල්ලීම විශේෂයෙන්ම ඔබ අතරින් ආපු ඉල්ලීමක් ඒ විනාඩි 5 ඇතුලේ සිද්ධ වෙන්නේ ඔබේ කැමැත්තක් ඉටු කර දීමක්. එකම මුවයි කටහඬවල් ගොඩයි. බලන්න මේ උත්සාහයේ රැල්ල සංදර්ශන කලාව තුල කොච්චර ජනප්‍රසාදයට පත් වී තිබෙනවද කියලා. ඇරෝස්ටා ගායන ශිල්පියා නීරෝ ෆර්නැන්ඩෝ ඇරෝස්ටා එක්ක ඇගේ සිලාවේ ඇලු සැඟලාදෝ
මහසයුරේ දැනි ගොඩට ගණනවා වමන සුළල් සිසිල දිනෙනවා අලු සුවඳ සොයා බඹරු ඇදෙනවා සිත ඔබ හට ආදරේ වෙනවා ඒ පුදුමයක් නොවේ අංගයි ආදරේ ඇදෙන සිත වැඩි කරනවා මහසයුරේ දැනි ගොඩට ගලනවා වමන සුළල් සිසිල දිනෙනවා Mira
मनसिनी मल्ले तुतुरु गुने लुबहिने सिलमो लल्गे दकुनु गुने लुबहिने सिनेलता लल्गे සිටියනු ඉපැදුණු මිය යන බිම එක නේදෝ ඒ බිම එකුයි සුරකින යුතුකම අප සතු නේදෝ උතුරු කොනේ නොබහිනේ අදරාජා මල්ලේ දකුණු කොනේ නොබහිනේ සෙනෙහලතා
ස්තුතියි. වැල්ල කැලේ එකමුතු ක්‍රීඩා සමාජයේ බොහොම ආදරයෙන් අභිමාණයෙන් ඔබත් එක්ක වේදා හදාගත්තු මේ ලස්සන ප්‍රසංගයේ අරෝසා අපිට වෙන්වෙච්ච කොටස වෙන්වෙච්ච කාලය ඉවරයි. ඉතින් මොකද ඔබ තමුන්වන්සලා දන්නවා මේ වර්තමානයේ රටේ තියෙන නීතිය. ඉතින් ඒ නිසා නීතියත් එක්කම තමයි ඕනෑම ප්‍රසංගයක් රාත්‍රී 12 වෙනකොට අවසන් වෙන්න ඕනයි කියන නීතිය ඔබ දන්නවා. ඒ නිසා අපිට වෙන්වෙච්ච කාලය මෙච්චරයි කියලා තමයි කියන්න වෙන්නේ. මොකද අපි ගාව කොතෙක් විශේෂාංග තිබුණා. ඒවා ඉෂ්ට සිද්ධ කරන්න වෙලාවක් ආපුවම අපි ආය වේදිකාවට එනවා. කලා ශිල්පීන් වේදිකාවට එන යන අතරවාරේ ඒ බලාපොරොත්තුවේ විශ්වාසය ඔබ අතරට තියලා වමාදනේ සිහිපත් කරනවා. කසුන් ප්‍රධාන අපේ ක්‍රීඩා සමාජය එකමුතු ඒ වගේම මංජුල වර්ණකුල බොහොම ආදරේ සිහිපත් කරනවා. ඉතින් හැමදෙනාම බොහොම ආදරේ සිහිපත් කරන අතරවාරේ මතක් කරනවා ඔගීරෝ හඬ පවුලට නායකත්වය දෙන ප්‍රවීණ අපි සතු ඉන්නේ ගැන අපි ගොඩක් ආඩම්බර වෙන සතුරු වෙනවා. ඒ නාලක හිටිය ආරච්චි ආලෝක කරන්නේ චමින්දයි විදිහට ඉන්නකොට හඬ පවුලේ අපේ සහෝදරයෝ හැමදෙනාම මතක් කරනවා. ඉතින් වෙන්වෙච්ච කාලය තුල අපි යම් දෙයක් ඔබට දුන්නා නම් ගොඩක් සතුරු වෙනවා. අපිට සතර විසිල් එකක් දෙනවද? වැල්ල කලේ අපි මිත්‍රේනි. රයිට් කොමික් වණි පාර කරන්නේ ඇරෝසා පළමු ප්‍රසංගයේම අපිත් එක්ක එක්කාසු වෙච්ච ලංකාවේ අතිදැවන්ත ප්‍රවීණ ප්‍රාසංගිකයා නමින් ඩෙන්සිල් නුගේ ගොඩ. එච්චරයි කියන්නේ තියෙන්නේ. සද්දේට පොඩියක් හැමදෙනාම එක්කාසු වෙලා දෙනවනම් ඒක තමයි වටින්නේ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ශ්‍රීමාල් උදාන එහෙම කියනකොට ඔබටත් ආදරෙයි. වැල්ලකලේ සදාසරණ මාතාවන්ට වෙන් කළ කැපකල දෙව්මැදුරේ වාර්ෂික මංගල්‍ය වෙනුවෙන් 6 වන වතාවට වැල්ලකලේ එකමුතු තරුණ කැලයි මේ සංගීත ප්‍රසංගය නිකිනි මේලා මෙයින් ඔබ ළඟට කැඳවා දෙන්නේ. මේ සංගීත ප්‍රසංගයට ප්‍රධානව රස දෙන දෙවන වතාවටත් ඔබේ කමට ආපු ඇන්ටන් රොෂාන් ප්‍රමුඛ ඇරෝස්ටා වාදක මඩුල වේදිකාවේ තියාගෙන සංගීත ප්‍රසංග ඉදිරියට යනකොට ප්‍රධානව සවිය, චවය, රිද්මය අතරේ ප්‍රබලතාවය නම්වන පෙරේරා දෙපළ අතලේ අයියා ඇන්ටන් පෙරේරා කීබෝඩ් වාදන ශිල්පියා ඔබට මට හමු වෙනවා. අඩුත් නැති වැඩිත් නැති තැනකට සංගීත රස අරගෙන කීබෝඩ් වාදනයේ උරුම ප්‍රවීණත්වය සිහිපත් කරවන ඇන්ටන් පෙරේරාට අප්පුඩියක් දෙමුද ආදරයට ඔක්කොම දෙනා. ගොඩක් ස්තුතියි. එකම පවුලක මලයන්ඩිය ප්‍රසංග වේදිකාවේ තබාගෙන නායකත්වයෙන් දකින්නකොට ඔබ හැම ටෙම්පෝ තිතට විරුදාවලියෙන් සන්දර්ශන කලාවම ආදරෙන් කතා කරන රොෂාන් පෙරේරා මුණ ගැහෙනවා ආදරයට. රොෂාන් පෙරේරා වෙනුවෙන් දෙනවද අප්පුඩිය හයියට කීබෝඩ් වාදන ශිල්පියා ඩ්‍රම්ස් වාදන ශිල්පියා නායකත්වයෙන් රැඳෙන ඇරෝස්ටා වාදක මඩුල්ලේ රසමුසු ගිටාරයේ වාදනය කරන හිතවතා ඇරෝස්ටා සම්පා ඊරෝෂ් ගොඩක් එන්නක ඉස්සරහට ගායනකොට මිහිරි වයනකොට රහයි දෙකම එකතු කර තැන ඔහු සම්පායි. සම්පට අප්පුඩියක් ඕනේ ආදරයට. ප්‍රසංග වේදිකාවේ දාංගලයා හරියට ජාත්‍යන්තර පාසලක තාප්පයකින් පැනගෙන ආපු ඉරියව් ප්‍රසංග වේදිකාවේ පෙන්වන රිද්ම් ගිටාරය හඬවන ජෙරම් අල්විස් මෙන්න ඉන්නවා. ප්‍රසංග වේදිකාවේ කෙළවර ඉන්නේ තාලයට කාලය හොයාගෙන ඇරෝස්ටා වෙනුවෙන් පැඩ් වාදන ශිල්පියා ප්‍රභූ දේවා එහෙම නෙවෙයි. ප්‍රභූ ජීවා පැඩ් වාදන ශිල්පියා ඒකම අපේ ආදරණීය වාදන ශිල්පියා අපට මුණ ගැහෙනකොට ප්‍රසංග වේදිකාවේ ආදරයත් එක්කලා ඔබේ ආදරයත් එක්කලා මට හිතෙනවා ඔහුගේ හඬ අහන්න. ඔයාගේ නම කියන්නකෝ පොඩ්ඩක්. කටහඬ අවදි කරන්න හැදුවේ එයා මට කියනවා නම් මතක් කරලා දෙනවා. ප්‍රගීත් නිෂාන්. ඇතරම ඔහු ඒ තරම් ලැජ්ජකාරයෙක් වුණාට කාම්බීරකම ගැඹුරුකම පිරුණු ගිටාරයයි වාදනය කරන්නේ. අභියෝගය දුන්නේ නොකිය නමුත් ඔහු ඒ ලිස්සල හැරුණේ අමුතු විදියකට. මට නම මතක් කරලා දුන්නා. කමන්න ප්‍රසංග වේදිකාවේ හැමදේ අතරේ රැඳිලා බැඳිලා රස අරගෙන එනකොට අපි මේ නෑකමට කියන්නේ ඇරෝස්ටා කියලා. ඇරෝස්ටා සංගීත රස පැහැදිලිව එනකොට ප්‍රමුඛව කටහඬට අයිතිය ප්‍රමුඛත්වයේ දීලා අපේ නාලක හෙට්ටිආරච්චි ප්‍රධාන ශබ්ද පරිපාලකවරයා ඔගීරෝ සවුන්ඩ් ෆැමිලි එක වෙනුවෙන් තාත්තා වගේ ලොකු සහෝදරයා වගේ ලොකු හයියක් දෙනවා. ඒ ගැනත් නොකියා බෑ. ප්‍රධාන අනුග්‍රහය විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සහ යතුරුපැදි සඳහා මහවැව පුරවර ප්‍රකට නම කවුරුත් දන්න මහවැව ඩිල්ෂාන් ඔබගේ මතකයට ඇත්තරම පහසු ගෙවීමේ ක්‍රමයට හරි
අත්පිට මුදලට හරි වඩු බහඬ අරගෙන යන්නට පුළුවන්. ඒකම නොමිලේ ප්‍රවාහනය අලවියෙන් පසු විශිෂ්ට පාරිභෝගික සේවය මෙතනින් විතරයි. ඩිල්ෂාන් ට්‍රේඩ් සෙන්ටර් අධිපති ඩිලක්ෂන් මහතාව ආදරයෙන් මතක් කරනවා. සමානුග්‍රහය අමිල සහ අමිල සහෝදර දෙපළ එක්කෙනෙක් අයර්ලන්තයේ එක්කෙනෙක් ඉතාලියේ ගමට හැමදා ආදරය කරන අමිල දෙන්නටම ස්තුතියි. කවුරුත් දන්න මහවැව විහෙන ෆාම් අධිපති එන්.එස්. වික්ටර් මහතාවත් ආදරයෙන් මතක් කරනවා. ඒකම හිටපු අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මැතිතුමා තමයි සංගීත ප්‍රසංගයට ප්‍රචාරක අනුග්‍රහය කැඳවා දෙන්නේ. වේදිකාවට හයිය ප්‍රභාත් ඇන්ටන් මහතා සමග සහෝදර තුසිත මහතා, දීවර වෙළඳ ව්‍යාපාරික රංචි මහතා සමග ජූඩ් මහතා ගිනිකෙලි වෙනුවෙන් අනුග්‍රහය සපයා දෙනකොට අමාලිවිත් ස්ටාර් ඩාන්සර්ස් රංගන බාලිකාවන්ට ඉතාලියේ නාපෝලි නගරයේ සේවයේ නියුතු මේ ක්‍රීඩා සමාජයේ සමාජික ධනුෂ්ක වික්‍රමනායක මහතාගේ සහයෝගය ලැබෙනවා. ජෙනරේටරේට පුෂ්ප කුමාර මහතා, පොල්තෙල් පහනේ නිර්මාණයට පෙදරේරු කොන්ත්‍රාත්කාර විරාජ් මහතාව මතක් කරනවා. සජීවී වීඩියෝ ගත කිරීම ශලිනි වීඩියෝ වෙනුවෙන් ප්‍රධාන අනුග්‍රහයට සයිප්‍රස් රටේ සේවයේ නියුතු ආර්.පී. ජනක තරංග මහතා, බිරිඳ බුද්ධිකා පෙරේරා, පුතු අනුහස් තවිරු ධනංචන ආදරයෙන් මතක් කරනවා. සංදර්ශන වේදිකාවේ සිට ඔබට වැඩියෙන්ම ආදරය කරන නිවේදන ශිල්පියා මෙහි කැඳවන්නට ඉතාලියේ සේවයට ගිහින් හිටියත් ගමට හැමදා ආදරය කරන චමින්ද ගීත් කුමාර මහතා සහ එතුමාගේ ප්‍රිය බිරිඳ ප්‍රදීපි චන්දිමා මහත්මියව ආදරයෙන් මතක් කරනවා. මේ වෙලාවේ අන්තර්ජාලය ඔස්සේ මේ ප්‍රසංගය නරඹමින් මේ ගැන දකින විදින ඒගොල්ලන්ට ස්තුති කරන්න කැමැතියි. ඒකම ප්‍රධානව මට මේ සංදර්ශනයේට නිවේදන ශිල්පියා හැටියට අනුග්‍රහය සහ ආරාධනීය එකතැන තබලා ආදරය කරන්නේ හිරු බියුටි සැලෝන් ආයතනය අධිපතිනිය ලියක මනාලියක කරනදා සුවිශේෂ විශේෂඥ සේවාවෙන් පතල මහවැව හිරු බියුටි සැලෝන් අධිපතිනිය රූපලාවන්‍ය ශිල්පිනිය ප්‍රියංකා ගීතානි මැතනියට ආදරින් ස්තුතියි. ඒකම අජිත් සූර්යාරච්චි මහතාවත් ආදරයෙන් මතක් කරනවා ලබා දෙන දිරිය සහයෝගයට. ප්‍රසංග වේදිකාවෙන් මුණ ගැහෙන පළමු ජනකාන්ත ජනප්‍රිය ආදරණීය ගීතරුව වේදිකාවට කැඳවන්න ලෑස්ති. මේ ක්‍රීඩා සමාජයේ එකමුතුවට සමාජිකත්වයේ රඳවන ශිහාන් මදුසංක මහතා සමග පවුලේ හැමයි මේ කලාකරුවාට අනුග්‍රහය සදා දෙන්නේ. එකමුතු තරුණ කැලේ ශිහාන් මදුසංක අහගෙන ඇති පවුලේ කවුරුත් එක්කලා මේ අනුග්‍රහයට ප්‍රසංග වේදිකාවට එන්නේ කවුද? වටුනත් කඳුළු අරගෙන සුන්දර ආදරේ බිඳුණු දවසේ විරහවට ඒ අතරේ මෑත කාලීනව වැඩි වශයෙන්ම ඔබගේ දෙතොල් මුමුණන ගීතේ හිමිකාරියා වෙලා අතිශය ජනකාන්ත භාවයයි උසුලන්නේ. දැවෙනා දුක වාවනු බෑ කියනකොට කඳුලැල් නෙතත් බාර නොගන්නකොට සංගීත කලාවේ එදා ෆ්ලෑෂ්බෑක් මේ වේදිකාවේ ඇරෝස්ටා ඒකම ඔහුගේ නායකත්වයෙන් අප්ඩේට් අතරේ නායකත්වයේ රඳන ජනප්‍රිය ගාන ශිල්පියා මෙන්න වේදිකාවට ජනකාන්ත ජනප්‍රිය ආදරණීය කලාකරු නදීර නෝනිස් අප්ඩේට් නායක ඇරෝස්ටා අරහත නදීර නෝනිස් හිතට හිත පෙම් කෙරූ තරම් මතක නැතිවද පැතුම් උස්ම නුඹ මගේ උස්ම තරම් වටිනවා මගේ රත්තරන් හුවා කීමද හුවා? thank you